අයිබෝන් ස්වභාව ධර්ම කියන්නේ අමුතුම එකක් පුදුමාකාර දෙයක්. වෙලාවකට හිතෙනවා මිනිස්සුන්ගේ වැරදි නිසා මේ ලෝකේ පිරිසිදු කරන්න සැරිසරේ මේ වගේ ස්වභාවික විපත් සිද්ධ වෙනවද කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මෙච්චර ව්‍යසනයක් කරපු මහා කුණාටුවෙන් පස්සේ ජීවිත ගානක් බිලිගත්ත නායෙන්, ගම් වතුරෙන්, සුලිසුලගෙන් හැම විදිහටම මිනිස්සු බිලි අරගෙන පාරවල් වහලා ගෙවල් විනාශ කළා. එච්චර දෙයක් කරලා පහුවෙන්ද වෙනකොට පුදුම විදිහේ නිස්කලංකව ඉතාම පිරිසිදු වාතය ලබා දෙනවා. වෙනදා තිබ්බට වැඩිය ගොඩාක් පිරිසිදුයි දැන් වාතය. ඒ වගේම වෙනදා තිබුණාට වැඩිය ගොඩාක් සැරයි අවුව. මට දැනෙන්නේ මුළු වායුගෝලයේම තිබුණ සියලුම දූවිලි කුණු දූවිලි වලාකුළු සියල්ලම හෝදලා ඇරලා සුලකට පා කරලා ඇරලා සම්පූර්ණ ලංකාව පිරිසිදු කළා. ලංකාවේ අවට වාතය පිරිසිදු කළයි දැන් තියෙන්නේ. ඒක බොහොම සක්සුදක්සේ පැහැදිලි වෙනවා. සක්සුදස්සේ අපිට පේනවා දැනෙනවා මොන තරම් රිෆ්‍රෙෂ් වෙලාද කියලා. ඒක මහා පුදුම දෙයක්. අද උදේ 5 මාට පටන් ගත්තේ මේ අවුව පායන්න. කවදාවත් මේ කඳුකරේට උදේ 5 මාට අවුව පායන්නේ නැහැ. නමුත් 6 මාර වෙනකොට එළියේ ඉන්න බැරි තරම් අවුව. ඊළඟට අද දවස පුරාම පුදුම විදිහේ අවුවක්, ඒ වගේම බොහොම පිරිසිදු වාතාශ්‍රයක්, ඊටාම මේ ගත සනසන සුළඟක්, එවැනි මේ විශ්වයේ මහා පිරිසිදුකමක්, අමුතුම පිරිසිදුකමක් දැනෙනවා. මට ඒ වෙලාවට තමයි ඇත්තටම හිතෙන්නේ මේ ව්‍යසනයන් කරන්නේ මේ ලෝකයේ තියෙන මේ මිනිස්සු කරන පව් හොදලා යවන්නද? මේ මිනිස්සු ගස් කපනවා, වන සත්තුන්ව විනාශ කරනවා, පස් කපලා හොදලා යවනවා. එපා කියන දේවල් පරිසරයට පුදුම විදිහට මිනිස්සු හානි කරන්නේ. පරිසරය ගැන කිසිම හැඟීමක් නැතුව තමයි මිනිස්සු වැඩ කරන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපි බෞද්ධයෝ කිව්වට අපි බෞද්ධ විදිහට නෙවෙයි හැසිරෙන්නේ. නැත්ත වශයෙන්ම කියනවා නම් මුළු පරිසරයට ඒ වගේම පරිසරයෙන් උපද්දවන සියලුම ස්වභාවික දේවල් වලට, ඒ වගේම මේ විශ්වයට පුදුම විදිය හානිකර විදියට හැසිරෙන්නේ. මිනිසුන්ගේ බොරුව වැඩි, වංචාව වැඩි, අනුන්ට කරන කරදර වැඩි, මිනිසුන්ගේ හිත් කුහක වැඩි, ඉරිසියාව වැඩි. ඒ මත්තේ පවෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න නිකන් පොර බැදීමක් තමයි කරන්නේ. අනිත් අය ගැන හිතන්නේ නැහැ. ඊළඟට උදව් කළ යුතු අය ගැන හිතන්නේ නැති බැරි මිනිහා ගැන හිතන්නේ තමන් පමණයි. තමනුයි තමන්ගේ පවුලයි ගොඩ නැගෙන්නේ කොහොමද? ඒක කරගන්න පරිසරයට හානි කරන්න දෙපාරක් හිතන්නේ. අනිත් මනුස්සයට හානි කරන්න දෙපාරක් හිතන්නේ. ඊළඟට මේ තමා වටේ ඉන්න අනිත් අහිංසක සත්තුන්ට හානි කරන්න දෙපාරක් හිතන්නේ. ඒ වගේ මේ මස් වැද්දෝ වගේ පිරිසක් ජීවත් වෙනවා හොඳ මිනිස්සු අතරේ. හොඳ මිනිස්සු නැතුව නෙමෙයි, හොඳ මිනිස්සු ඉන්නවා අනන්ත. ඒ අතරේ වැඩි හරියක් මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ ඔය වගේ අපිරිසිදු මිනිස්සු, හිත් කුහක මිනිස්සු. ඉරිසියාව, මාන්නය, ඊළඟට ඊගෝ එක, මාන්නය බොහොම වැඩි. මේ අඩි 10 අගලක් දෙකක් උඩින් තමයි මිනිස්සු යන්නේ. හරියට පහත් කරනවා නේ මිනිසුන්ව. ඒ වගේ මිනිසුන්ගේ හිත් අපිරිසිදුයි. ඒ වගේම ජීවත් වෙන්න තමන් කරන මේ ව්‍යාපාර, ඊළඟට අනිත් අය ගැන හිතන්නේ නැතුව කරන සියලු කටයුතු, මේ හැම දෙයක්ම හැම එකකදීම ආත්මාර්ථකාමීත්ව නිසා මිනිස්සු ඉතාම දූෂිත වෙලා. ඒ නිසා මට හිතෙනවා සුනාමිය, ඊළඟට අපි කොවිඩ් ගත්තොත්, ඊළඟට දැන් මේ අවුරුදු 5කට 10කට සැරයක් දැන් අනිවාර්යයෙන්ම මහා ව්‍යසනයක් කියලා. ඒ ව්‍යසනෙන් පස්සේ පුදුම පිරිසිදු හරිම සාමකාමී විශ්වයක් අපිට පේනවා. මට ඒත වෙලාවට තමයි හිතෙන්නේ දැන් කොවිඩ් වලින් පස්සෙත් මේ ආවේ මේ හැඟීමම තමයි. කොවිඩ් කාලේ වාතය පුදුම විදිහට පිරිසිදු වුණා. වන ජීවීන් පුදුම විදිහට වැඩි වුණා.
මේ අවට පරිසරය පුදුම විදිහට ලස්සනයි. කියන්නේ මල් වැඩියෙන් පිපෙන්න ගත්තා, ඵලදාව වැඩියෙන් ලැබෙන්න ගත්තා. ඒ වගේ වුණා. ඒ වගේම තමයි දැන් මේ සැරේ මේ මහා ව්‍යසනේ කනගාටුයි අහිංසක මිනිස්සු ගොඩාක් දහදහස් වර කනගාටු වෙනවා. ගොඩාක් අහිංසකයට කරදර වුණා. නමුත් ඒ හැම දේ තුලම අපිට නොදැනෙන හැමෝටම මේක හිතාගන්න අමාරු යම් ගැඹුරු දෙයක් මේ ඇතුලේ තියෙනවා. ඒ ඇතුලේ තියෙන ගැඹුරු දේ තමයි මේ විශ්වය කාටවත් අසාධාරණයක් කරන්නේ. මේ විශ්වය හැමෝම රකින්න. හැබැයි ඒ රකින්න අතරේ විශ්වයට හානි කරන යම් දෙයක් තියනවද? ස්වභාව ධර්මයට ගරහන යම් දෙයක් තියනවද? ඒ කලින් කල නැති කරනවා. ඒක තමයි මේ ස්වභාව ධර්මයේ න්‍යාය. මේ න්‍යායට පිටුපාන්න කාටවත් බෑ. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි දැනගන්න ඕන දේ තමයි ඇත්ත වශයෙන්ම හැම වෙලාවෙම පරාර්ථකාමී වෙන්න. අන් අය ගැනත් හිතන්න. ඒ වගේම ජීවත් වෙන්න කියලා හැම ජරා වැඩක්ම කරන්න එපා. හැම මේ පරිසරයට හානි වෙන දේවල් ඊළඟට පරිසරය ගැන අනිත් ජීවත් වෙන මිනිස්සු ගැන ඊළඟට අනිත් ජීවත් වෙන සත්වයෝ ගැන හිතන්නේ නැතුව පරිසරයට මේ පරිසරයේ ජීවත් වෙන අනිත් ජීවීන්ට වචනකින්වත් හානියක් නොවන විදිහට ජීවත් වෙන්න පරිස්සම් වෙන්න හොඳ වෙන්න. හොඳම කියනවා නම් පරිසමාපත්තියෙම එක්කෝ හොඳ බෞද්ධයෙක් වෙන්න, හොඳ ක්‍රිස්තියානි ආගමිකයෙක් වෙන්න, හොඳ ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න, හොඳ හින්දු භක්තිකයෙක් වෙන්න. ඒක වචනේ පරිසමාප්තියෙම අපි අනුගමනය කරනවා නම් මම හිතනවා මේ ලෝකයේ සුන්දර තැනක් වෙයි. ස්වභාව ධර්මයෙන් අපිට වෙන විපත් ඇත්ත වශයෙන්ම අඩු වෙයි. මේ ස්වභාව ධර්මයේ විශ්වය අපිව රකී. මේ ස්වභාව ධර්මයට විශ්වයට තමයි අපි දෙවියෝ කියලා කියන්නේ. මේ ස්වභාව ධර්මයට විශ්වයට තමයි අපි තෙරුවන් ගුණය කියලා කියන්නේ. ඒ නිසා ඒ ගුණය ලබන්නට, ඒ පිහිට ලබන්නට, ඒ දෙවියන්ගේ රැකවරණය ලබන්නට අපි විශ්වයත් එක්ක එකට ඉඳලා විශ්වයට අනුකූලව අනුගත වෙලා ජීවත් වෙන්න හොඳ මිනිස්සු වෙන්නයි අවශ්‍ය වෙන්නේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි හැමදාටම.